Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද දවස July 4th 2026. ඉතින් අපි අද කරමු මම අද කරන්න යන්නේ ඔයාලා මගේ යුනිවර්සිටි වීඩියෝ එකකට පස්සේ හැමෝම හිතපු වීඩියෝ එකක් මට TikTok එකෙන් YouTube එකෙන් Messenger එකෙන් social media platforms වලින් මට ගොඩක්ම ඔයාලා request කරපු part එක තමයි document part එක. ඉතින් මම අද ඒ ගැන විස්තරයක් තමයි ඔයාලට කියන්නේ. අපි බලමු මේ වීඩියෝ එක. ඊට ඔයාලට කියන්න තියෙන්නේ පළවෙනිම දේ. මම ඉන්නේ UK වල. ඉතින් ඔයාලා UK නෙවෙයි ඔයාලා ඕස්ට්‍රේලියා, කැනඩා, නිව්සීලන්ත මොනවාම හරි රටක්. ඔයාලා යන්න කැමති රටක් ඉඳලාගෙන ඉන්නවා නම් ඒ වැඩේ පටන් ගන්නව නම් මගදී අතාරින් සිටුපා. challenge එකක් තමයි. මොකද challenge එකක් එතනින් ගියාට කොහොමද තියෙන්නේ challenge. ඉතින් ඒ නිසා මේ වැඩේ කොච්චර ස්ට්‍රෙස් එකක් ආවත් නතර කරන්න එපා. මොකද ඔයාලා දැන් පටන් ගත්ත කියන්නේ කොහොමද ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් වීසා එකක්. මොකද අපිට යන්න තියෙන ලේසිම ස්ටුඩන්ට් වීසා එක. work visa එකක් යන්න පුළුවන් ඒ work qualification කියන කෙනෙක්ට. ඒක නැත්නම් අපේ ස්ටුඩන්ට් වීසා එක ගොඩක් ලේසි ඒ වගේම student qualification දෙන්න අපිට ලේසියෙන් apply කරගන්න පුළුවන්. මේක ගොඩක් කට්ටිය මම දන්නේ විදියට තෝරගන්න student visa pathway එක. එතකොට මම කියන්නේ යන්නේ ඔයාලා ස්ටුඩන්ට් pathway එකකින් යනකොට ඒක ඔළුවට ස්ට්‍රෙස් එකක් වෙනවා. මොකද අපිට තියෙන ගොඩක් documents ready කරගන්න. ඉතින් මේ documents ready කරගන්න එකම challenge එකක්. ඒක ඉතින් මොකද අපි IELTS අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එතකොට එතනින් පටන් ගන්න ගමන ඔයාලට එනවා එක තැන්වල දෙනවා මම මේක දැන් අතාරින්න ඕනේ මේක හරියන්නේ නැහැ මේ වැඩි මට සෙට් වෙන්නේ නැහැ එහෙම මයින්ඩ් එකක් එනවා. මගේ ආපු යාළුවෝ දන්නවා ඒ කියන්නේ එහෙම හිතලා නතර කරන්න එපා. ඒ වැඩේ පටන් ගත්තොත් ඒක නතර කරන්න. දැන් ඔයාලට වීසා එක ග්‍රාන්ට් වුණා කියලා මේල් එකක් ආවට පස්සේ ඔයාලා මට කියනවා මම මේක පටන් ගත්තේ කොහොමද මම මේකට ડોකියුමන්ට් රෙඩි කරගත්තේ මේ ඒ හැම කට්ටක් වාට එක සැනින් ඔයාගේ ඔළුවේ ඔක්කොම නිකන් වීඩියෝ ක්ලිප් එකක් වගේ යනවා. ඒ අත්දැකීම මම නම් 100ක් ඉන්න. ඉතින් මම ඒකට මාර විදියට ග්‍රේට්ෆුල්. මට හිතෙනවා මම ඒ කරන්නේ අද ඉන්න තැනයි ගොඩක් මාර්ම විදිහට මම ඒක සෙලිබ්‍රේට් කරනවා හැම තප්පරෙම. මොකද ඒක මට උනේ මගේ ලයිෆ් එකේ වුණා. ඉතින් ඒක එක්කිනාට ඩිපෙන්ඩ් වෙනවා. ඒක අපිට ඒක ජජ් කරන්න බෑ පිටින් ඉඳන්. හරි අපි යමු. හරි අපි දැන් බලමු ස්ටුඩන්ට් වීසා එකක UK එනවා නම් මොනවද ඔයාලට රෙඩි කරගන්න ඕනේ ඩොකියුමන්ට්ස් කියලා. මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන මගේ ඩොකියුමන්ට් විතරක් තියෙන ෆයිල් එක. හරිද මේ ෆයිල් එක මම ඩොකියුමන්ට් රෙඩි කරගන්න හස්බන්ඩ් වෙනම ෆයිල් එකක් තියෙනවා. මේ තියෙන ෆයිල් එක ඊපස්සේ මෙතන තියෙනවා cover. මේ තියෙනවා cover මගේ qualifications. ඒ කියන්නේ මේ ඔක්කොම එකතු කරලා මේ ෆයිල් එකට තමයි මම දාගෙන ඉන්නේ. හැබැයි මම ඒක වෙන් කරගත්තා. මොකද මම තේරුම් ගන්න එකක් තමයි ස්ටුඩන්ට් වීසා එකට යනවා නම් ඔෆර් එකට මම apply කරන්න ඕනේ. එතකොට ඔෆර් පාත් එකයි වීසා පාත් එකයි දෙකක්. එතකොට මම මගේ ඔළුවේ මයින්ඩ් සෙට් කරගත්ත එකක් තමයි මේ pathways දෙක. එතකොට අපි මුලින්ම රෙඩි කරගන්න ඕනේ අපේ ඔෆර් එකක් අපි apply කරනවා. අපි ඔෆර් එක apply කරන්නේ මොනවද ටෙස්ට් එකට කරන්නේ ડોකියුමන්ට් කියන එක. ඒක මුලින්ම කරන්න ඕනේ. අපිට අනිවාර්යෙන්ම ස්ටුඩන්ට් වීසා යනවා නම් යුනිවර්සිටි එකකින් අපි ඔෆර් කරන්න ඕනේ. ඒ ඔෆර් එකත් එක්ක තමයි අපිට ස්ටෙප් බයි ස්ටෙප් වීසා පාත් එක යන්න පුළුවන්. ඉතින් මම ඒ නිසා කරේ මෙන්න මේ ෆයිල් එකේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් ඊට පස්සේ ආයෙ වෙනම එකතු කරගත්ත මගේ අනිත් ෆයිනෑන්ෂියල් ડોකියුමන්ට්ස් ඒ වගේම visa document ඒ ඔක්කොම මම රෙඩි කරගත්තා. ඒ වගේ කැටගරිස් දෙකකට වෙන් කරලා. එතකොට මුලින්ම අපි දැන් අපේ qualification මම කතා කරන්නේ research master එකකට ඔයාලා apply කරනවා. ඒ වෙන research master එකකට apply කරනවා. මම ඉතින් කාට කියන්න දෙයක් නැහැ. මම ආපු පාත් එකකින් මම ඔයාලට හැන්ඩල් කරන්න පුළුවන්.
රිසර්ච් මාස්ටර් එකට වල ඩිපෙන්ඩන්ට් ඇක්සස් වෙන්නේ රිසර්ච් මාස්ටර් එකකට එනවා නම් විතරයි. සිංගල් ඇප්ලිකන්ට්ලට ඇප්ලයි කරන්න ගොඩාක් යුනිවර්සිටිස් තියෙනවා. ඒවට යාළුවෝ කොල් කරන්නේ ඩිපෙන්ඩන්ට් එකක් ඉන්න බෑ. ඒකට අපි ඔයාගේ හස්බන්ඩ් හරි ඔයාගේ ළමයි හොඳම ඔප්ෂන් එක තමයි මාස්ටර් එකක් කරන්න කේවල රිසර්ච් එකක් කරන්න. එතකොට යුනිවර්සිටි ඔෆ් ග්ලොස්ටර්ෂයර් මම මුලින්ම බැලුවා UK වල මොනවද රිසර්ච් ඔප්ෂන් එකක් තියෙන්නේ. රිසර්ච් මාස්ටර් එකට ඇප්ලයි කරන්න පුළුවන් යුනිවර්සිටි එකට. ඇත්තටම මම ඒජන්සි එකක් කිව්වා. මම ඒ විස්තර වලට පස්සේ කියන්න. මොකද මට ඒක හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒජන්සි එක. highly recommend කරනවා. ඒක මට ඒ ගැන කියන්න වචන නැහැ. යාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි ඒ වගේම හරිම විදිහට පාත් එක මට කියලා දුන්නා. මගේ ඔළුවට සෙට් කරා. ඒක මම ඔයාලට පස්සේ විස්තර කියන්නම්. එන්න මට කියන්න අපි මම යාලට මුලින්ම බැලුවා මට මොනවද ඇප්ලයි කරන්න පුළුවන් යුනිවර්සිටිස් කියලා. එයාලා මට කියන්නේ ගොඩාක් ඔප්ෂන්. ඒ අමතරව මම වෙනම රිසර්ච් එකක් කරලා UK වල මගේ ඉන්න යාළුවන්ගෙන් එයාලට කෝල් කරලා ඩීටේල්ස් ගත්තා. මොනවද කියන ඔප්ෂන්ස් කියලා. මොකද යුනිවර්සිටි එකක් තිබ්බ පරිදි අපිට ඇප්ලයි කරන්න බෑ. මොකද අපි දැන් යුනිවර්සිටි එක තියෙන ඒරියා එක අපිට ඉන්න පුළුවන්ද? ඒ ඒරියා එක මොන වගේද? කොහොමද අපි ලයිෆ් ස්ටයිල් එක ගත කරන්න පුළුවන්. ඒ ඔක්කොමත් එක්ක තමයි අපි ඔක සිලෙක්ට් කරගන්නේ. ඇත්තම කතාව. ඉතින් මම එතකොට තෝරගත්තේ කේවල ග්ලොස්ටර් කියන ඒරියා එක. ඔප්ෂන් එකක් තියෙනවා යෝක් එකත් රිසර්ච් මාස්ටර්ස් එන්න පුළුවන් මට තරමින්. ඉතින් මම සිලෙක්ට් කරගත්තේ ග්ලොස්ටර් කියන ඒරියා එකේ. ඉතින් ඊට පස්සේ මම මුලින්ම ඒ යුනිවර්සිටි එක මම මුලින්ම ඔක්කොම රිසර්ච් කරලා මම හොයාගත්ත ඩීටේල්ස් තාමෙන්න මේක යුනිවර්සිටි එක මේන් ටේක් එකක් වගේ ඊට පස්සේ ඒ මොනවද බලන ක්වොලිෆිකේෂන් ඒව ටික මම මුලින්ම එකතු කරගත්තා. ඊට පස්සේ මම කරේ එයාලගේ මේන්ම ක්වොලිෆිකේෂන් එකක් විදිහට එයාලා ඉල්ලනවා ඉංග්‍රීසි requirement එක. ඒ කියන්නේ IELTS ඔයාලා හැමෝම දන්නවා IELTS ඔයාලට දෙකෙන් කැම දෙක select කරගන්න පුළුවන්. මම select කරගත්තේ IELTS කියන option එක. ඉතින් IELTS වල එයාලා ඉල්ලනවා overall band එක 6.5. overall band එක 6.5 ඉල්ලනවා. ඊට පස්සේ අපිට IELTS වල තියෙනවා categories 4. listening, reading, writing, speaking. එයාලා ඒ categories වලින් එයාලා ඉල්ලනවා right place එක අනිවාර්යයෙන්ම each band එක 6 තියෙනවා. ඒ කියන්නේ 5.5 විතර ඇප්ලයි කරන්න බෑ. එයාලා ඔෆර් එක check කරනවා අනිවාර්යයෙන්ම each band එක 86 තියෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් ස්පීකින් එකට 5.5 වගේ අපිට ඇප්ලයි කරන්න පුළුවන් ඕවරෝල් 6.5 තියෙනවා. ඔයාලට පැහැදිලිද මම කියන එක? හැබැයි ඒ 5.5 තියෙන්නේ බෑ රයිටින් බේස් එකට. ඒක තමයි එයාලගේ රික්වයර්මන්ට් එකක් විතර ග්ලොස්ටර්ෂයර් යුනිවර්සිටි එකේ තියෙන්නේ. ඊට පස්සේ IELTS රික්වයර්මන්ට් එක 6.5. ඒ කියන්නේ ඔයාලා මුලින්ම කරන්නේ IELTS අනිවාර්යයෙන්ම IELTS වැඩි වෙන අවුරුදු දෙකකට. ඔයාලා IELTS ડોකියුමන්ට් එක අනිවාර්යයෙන්ම qualified වෙන්නම ඕනේ. ඊට පස්සේ ඔයාලා ඩිපෙන්ඩන්ට් එක එනවා නම් ඔයාලගේ මැරේජ් එක මාස 6කට වැඩිය පරණ වෙන්න ඕනේ. ඒකත් මොකද ගොඩක් වීසා පාස්පෝර්ට් එකට ඒකම නැත්නම් යාලා හිතනවා මේක රීසන්ට් මැරේජ් එකක් කියලා. ඒක වෙන්න කවුන්ට් යාලාට ඩීටේල්ස් දෙන්නේ මේක අනිවාර්යෙන්ම මේ මැරේජ් සර්ටිෆිකට් එක මාස 6කට වැඩි පරණ වෙනවා. එතකොට මම මැරි කරේ 2023 මම ඇප්ලයි කරේ 2024. එතකොට මගේ අවුරුද්දක් විතර පරණ වෙලා තිබ්බා මැරේජ් සර්ටිෆිකට් මට ප්‍රශ්නයක් නෙන්නේ නැහැ. ඊළඟට මොකක්ද අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයාලා මතක තියාගන්න ඕනේ ඩීටේල් එක. ඊට පස්සේ අපි මුලින්ම යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න අපේ දැන් ඔයාලා මාස්ටර් එකට ඇප්ලයි කරනවා නම් අපිට ලංකාවේ ඔයාලා කරපු highest qualification එක highest educational qualification එක තියෙනවා. එතකොට අනිවාර්යෙන් ඔයාලා මාස්ටර් එක කරනවා නම් ඔයාලගේ highest qualification එක තියෙන්නේ bachelor එක. එතකොට ඔයාලා bachelor එකේ ඔයාලගේ degree transcript එක ඊට පස්සේ ඒ ඔක්කොම මේ degree එක සම්බන්ධ ඕන document
ටික අපි ගාව තියෙන්නේ අපිට ඇප්ලයි කරන්න. එතකොට ඔයාලගේ ඩිග්‍රී එක විතරක් තිබිලා මදි. දැන් ඔයාලා එතකොට මාස්ටර් එකට අපි අවුරුදු ඒකට අනිවාර්යෙන් අපි ඇප්ලයි කරනවා. මොකද අවුරුදු ඊට පස්සේ අපිට මාස්ටර් එකට ඇප්ලයි කරන්න බැහැ. එතකොට සි අවුරුදු මම ඇප්ලයි කරේ මට අවුරුදු 8 තමයි මම ඇප්ලයි කරේ. එතකොට ඉස්සරහට වෙනකන් කරපු এডুকেෂනල් ක්වොලිෆිකේෂන් මොනවද ඔයාලගේ? ඔයාලා මම කියන එක කියන්නේ O levels, A levels, ඊට පස්සේ other qualification ඔයාලා මොනවා හරි තව certificate levels කරලා තියෙනවා නම් HND ඒ වගේ මොනවා හරි ඔයාලා කරලා තියෙනවා නම් ඒ qualification ඔක්කොම ඔයාලා වෙනම ෆයිල් එකකට වෙනම එක ඔයාලා වෙනම ඒ වල transcript හැමදේම details ටික ඔයාලා paper certificate විදිහට වෙනම ෆයිල් එකකට ඔයාලා එකතු කරගන්න. එතකොට ඊට පස්සේ අපිට පුළුවන් ඔෆර් එකට ඇප්ලයි කරන්න. ඊට පස්සේ මම කරේ ඔෆර් එකට ඇප්ලයි කරා. මොකද මගේ ඔක්කොම ක්වොලිෆිකේෂන් එක මම සෙට් කරේ. හරි පස්සේ ඔෆර් එකට ඇප්ලයි කරන්න ඔයාලට ඕන ඔය ડોකියුමන්ට් ටික ඔයාලගේ educational document ඔක්කොම ඕන. ඊට පස්සේ ඔයාලගේ IELTS ඕන. ඔයාලට ඔය application එක තියෙනවා නම් ඔය paper document එක තියෙනවා ඔයාලට ඔෆර් එකට apply කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ඕනේ birth certificate එක, ඊට පස්සේ ඔයාලගේ national ID එක, ඊට පස්සේ passport copy ඒක ඔක්කොම ඕන. ඒක usual ඒක ඕන කෙනෙක් දන්න වේවා අනිවාර්යයෙන් ඕන කියලා. ඒ document එක සාමාන්‍යයෙන් ඉතින් අපි ගාව අනිවාර්යෙන් තියෙන document එක. I think ඔය document එකත් එක්ක අර ටික set කරගෙන ඔයාලට පුළුවන් ඔෆර් එකට apply කරන්න. මම තමයි කරේ. මම ඔෆර් එකට apply කරාට පස්සේ මට ඔෆර් එක condition ඔෆර් එකක් තමයි මට ඒකට condition ඔෆර් එකක් ආවා. මම ඇප්ලයි කරාට පස්සේ මට condition ඔෆර් එකක් විදිහට ආවේ. ඔයාලට මෙහෙම option එකකුත් තියෙනවා. IELTS ඔයාලා කරන ගමන් කියන IELTS කරන්න කලින් ඒ කියන්නේ ඔයාලා IELTS එකට ready වෙන ගමන් ඔයාලා apply කරනවා. university එකට ඔයාලට ඒක අපිට apply කරන්න පුළුවන්. ඒ document එක pending තියෙනවා. එතකොට ඒක apply කරේ ඒ විදිහට IELTS මම ඒක කරන ගමන් විදිහේ studies කරන ගමන් හිතේ නිසා ඒ document එක ready කරන ගමන් තමයි එතකොට apply කරේ ඒක pending තියෙන document එකක් විදිහට තමයි මම apply කරේ. එතකොට මට university එකෙන් මට offer letter එකක් ආවා. dates එකම කියන්නම් හරියට මම කවද්ද offer එකට දැම්මේ note කරගෙන තිබ්බේ මම apply කරන දින ඔක්කොම දේවල් මගේ in details ඔයාලට දෙන්න. ඒකද ඔයාලට ඊට පස්සේ මම ඔයාලට කියන්න මම university එකට apply කරපු දවසේ මම university එකට apply කරලා මාක් පළවෙනි මම university එක මම select කරගෙන මගේ ඒකෙන් contribution මම document එක ready කරගෙන yes ඒකට මම offer letter එකක් request කරන එක application process එකක් මම පටන් ගත්තේ මාර්ච් පළවෙනිට. එතකොට මට එයා condition offer letter එක මාර්ච් 5 මට දවස් 4කින් මගේ application එක අතුරු වෙලා එයාලා මට condition offer එකක් එවලා තිබ්බා. දවස් 4කට පස්සේ ඒ කියන්නේ මාර්ච් පළවෙනිට apply කරපු එක දවස් 3ක් 4ක් ඇතුළත review වෙලා එයාලා මට එව්වා condition of wedding මට මතක විදිහට නම් මගේ condition of wedding එක තිබ්බා. ඒ කියන්නේ condition of wedding සාමාන්‍ය condition of wedding එකක් තමයි අද මුලින්ම එවන්නේ. මොකද අපි UK වල තියෙන cash document එක කියලා cash document එකක් fully fill කරලා apply කරාට පස්සේ තමයි අපිට cash එක approve වුණොත් තමයි අපිට visa path එකකට යන්න පුළුවන්. ඔතනින් එහාට අපිට step එකක් ගැන හිතන්න බෑ. cash එක reject වුණා. ඉතින් ඔයාලට idea එකක් නැති UK ඉන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් දැන් මම ගන්න ID cash එක කියන්නේ මොකද්ද documents ඔක්කොම පඩන් එතකොට ඊට පස්සේ මම මාර්ච් මාසේ ඉඳන් මගේ එයාලා එවල තිබ්බ condition ටික unconditional කරගන්න
මොනවද කරන්න ඕනේ ඒ ඔක්කොම මම කතා කරගෙන මම මගේ ඒජන්සි එකත් එක්ක ඔක්කොම ඒජන්සි එකත් එක්ක ඒජන්සි එකේ හෙල්ප් එක එයාලා සුදම මම ආවේ ඇත්තම කතාව ඒජන්සි එකත් ආවේ මම ඒජන්සි එක ආවා කිව්වට අපි ඕනේ ડોකියුමන්ට්ස් ඔක්කොම රෙඩි කරගන්න. එහෙම නේද? මොකද අපේ පර්සනල් ඩීටේල්ස් ගන්න අපි. එතකොට අපේ මේක නැත්තම් අපි කාට වැඩේ බාර දෙන්න කරන්නේ නැහැ. ඒ නිසා ඔයාලා මේක ඔලුවට දාන්න. මේක මගේ වැඩක් එක මම කාටවත් රෙස්පොන්සිබිලිටි එක දෙන්න බෑ. අනිවාර්යෙන් මේක තියෙන්න ඕනේ. ඇත්තම කතාව මගේ ඩීටේල්ස් නම් මගේ SOP එක දෙන්න පුළුවන් මට. දැන් මම මේ මගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් මම පාන්දේක දන්නේ මට නම් හැදිරිම කරන්න පුළුවන්. එතකොට මට ඒක ඉස්තර දෙන්න පුළුවන් මේ chance එකට මල එහාට ආලට කරන්න පුළුවන් ඒක ප්‍රොසෙස් කරන එක. third party එකක් විදිහට ඊට පස්සේ මම පස්සේ මාසෙ 26 වෙනකොට ඒ වෙනකන් කියන මට ගිහිල්ලා තියෙනවා මාර්තු මාසෙක අප්‍රේල් මැයි මේ මාස දෙකක් මට ගිහිල්ලා තියෙනවා මගේ කැෂ් ෂීල්ඩ් එක කම්ප්ලීට් කරගන්න. කැෂ් ෂීල්ඩ් එක කියන්නේ එතන තියෙනවා අපේ ඔක්කොම අපිට අද කියන අපේ ඩීටේල්ස් ඔක්කොම මේක ප්‍රොසෙස් කරන්න ඕනේ. ක්වොලිෆිකේෂන් ඊපස්සේ අපේ ෆයිනෑන්ස් ඒ වගේම අපිට තියෙනවා ඉන්ටර්විව් එකක්. ඉන්ටර්විව් එකක් ඒ සම්බන්ධයෙන් අපි ඒ වෙබ්සයිට් එක නේද ඒක මොනවද අපිට දෙනවා පෝර්ටල් එකක්. ඒ පෝර්ටල් එක through අපි අපේ ඔක්කොම ඩීටේල්ස් එතෙන්ට සබ්මිට් කරනවා. සබ්මිට් කරාට පස්සේ යාලා රිවිව් කරන ගමන් ප්‍රසන්ටේජ් එකක් අපිට පෙන්නනවා. ඒ ප්‍රසන්ටේජ් එක 100 වුණාට පස්සේ යාලා කැස් එක ඉෂුව කරනවා. ඉතින් යාර කතා කරන්න දෙයක් නැහැ. I think කොහොම තමයි මට කැස් ෂීල්ඩ් එක කම්ප්ලීට් කරන්න ඉතින් තියෙනවා මාස දෙකක්. මම පස්වෙනි මාසේ 26 වෙනිදා කරලා තියෙනවා ඉන්ටර්විව් එක. මගේ ඉන්ටර්විව් එක ඊට පස්සේ ඔයාලට මම ඉන්ටර්විව් එක ගැන කියන්නම්. ඉන්ටර්විව් එක පස්සේ ඒ අන්තිම ස්ටෙප් එක විදියට කැෂ් ෂීට් එකේ මුලින්ම අපිට කියනවා කම්ප්ලීට් කරන්න ජෙනරල් ඉන්ෆර්මේෂන් එහෙම කියලා කැටගරිස් 5ක් තියෙනවා. ඒ පස්සේ එක තමයි ඉන්ටර්විව් එක. අනිත් ඒවා මම ඔයාලට කලින් කිව්වා වගේ මේ ක්වොලිෆිකේෂන් ටිකයි ෆයිනෑන්ෂියල් ડોකියුමන්ට් ඊට පස්සේ අපේ ස්පවුස්ගේ ඩීටේල්ස් එයාගේ এডুকেෂනල් එයාගේ ෆයිනෑන්ෂියල් ඒවා අප්‍රූව් කරන්න තමයි මේ කියන්නේ මොකද ඒවා ඕනේ ડોකියුමන්ට්ස් මම ඕනනම් ඔයාලට පෙන්නන්නම්. එතකොට ඒ කියන්නේ ඔයාලා CV එක උනත් හදාගන්න ඕනේ හොඳම කෙනෙක්. නෝමල් අපි CV හදනවනේ ලංකාවේ ජොබ්ස් වලට ඇප්ලයි කරන ඒ විදිහට හදලා බෑ. ඒක ටිකක් ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ. ටිකක් නෙමෙයි හොඳටම ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ. CV එක ඔයාලා හයස්ම ලෙවල් විදිහට ඒක පොඩක් ඔයාලට දේශන වැඩි මට කියන්න තේරෙන්නේ නැහැ ඒක කොහොමද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මට වචනේ එන්නේ නැහැ. ඔයාලා ඒක හොඳම විදිහට CV එක හදාගන්න. ගේට් කෙනෙක් එක්ක කතා කරලා එයාලා කොහොමද ඩීටේල්ස් ටික බලලා CV එක හදාගන්න. ඊට පස්සේ ඉන්ටර්විව් ඔප්ෂන් එකට ගියාට පස්සේ මම ඉන්ටර්විව් එකට ඩෑස් තියුණා මම හිතන්නේ දවස් 10ක් විතර. මොකද මම ඊපස්සේ ඉන්ටර්විව් එක ඕන කෙනෙක් එක්ක ඵලයක් එනවා නේද? ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න ඉතින් අනිවාර්යයෙන්ම නැහැ කියන්න බෑ ඒක නැහැ කිව්වොත්. මමත් ඒ වගේ තමයි දවස් 10ක් 15ක් විතර මම ඉන්ටර්විව් එකට වෙනමම රෙඩි වුණා. එතකොට මම මුලින්ම බැලුවේ තමයි ඉන්ටර්විව් එකට මොනවද අහන්නේ. ඉන්ටර්විව් එක එයාලා මොනවද අපේ අහන දේවල්. කොහොමද ඒකට රෙඩි වෙන්නේ. ඒතර මම YouTube එකේ සර්ච් කරා UK කැස් ඉන්ටර්විව් එකේ මොනවද අහන්නේ. ඊට පස්සේ මට ඒජන්සි මම හෙල්ප් එක ගත්තා. ඊට පස්සේ මම අර සලින් කිව්වා වගේම UK එකට ආපස්සේකින් ඩීටේල්ස් ගත්තා. යාලා ඒ කිව්ව දේවල් ඒජන්සියෙන් මට කිව්ව දේවල් YouTube එකේ මොකද දේවල් එක්ක තමයි මම හදුවා හදාගත්තේ. මෙයාලා මේ කැස් ඉන්ටර්විව් එකේදී නම් මෙන්න මේ දේවල්. ඊට පස්සේ මම කරේ කොම ඩීටේල්ස් ටික ෆයිනලයිස් කරගත්තා. ගොඩක්ම මට දෙනවා කැස් ෂීල්ඩ් එකේ කැස් ඉන්ටර්විව් එකේ දාලා පන්නේ දැන් අපේ යුනිවර්සිටි එක මම සිලෙක්ට් කරගත්ත මට ඔෆර් කරේ යුනිවර්සිටි ඔෆ් ග්ලොස්ටර්ෂයිර් දාලා ග්ලොස්ටර්ෂයිර් කියන යුනිවර්සිටි එක බේස් කරගෙන යුනිවර්සිටි එකේ අපි දන්නවද අපි එන මාස්ටර් එක මොකක්ද කියලා. සමහරක් කට්ටිය එන මාස්ටර් එකේ නමවත් දන්නේ නැහැ.
එතකොට අපි එන මාස්ට් එකේ මාස්ට් එක මොකක්ද? ඊට පස්සේ අපි එන ඉන්ටේක් එක ඊට පස්සේ අපි UK ඇයි අපි මේ මාස්ට් එක සිලෙක්ට් කරගත්තේ? ඊට පස්සේ අපේ ලංකාවේ තිබ්බ මොනවද ක්වොලිෆිකේෂන් ඔයා ඇයි මේ ඩිග්‍රී එක කරලා මේ මාස්ට් එක දෙන්න ඕන මොකද තියෙන රීසන් එක? එතකොට ඔයා එන්නේ වගේ ස්පවුස් එක්කද ඔයාට ළමයි ඉන්නවද? එතකොට අපි ආයි මේන් දේ තමයි අපි මගෙන් ගෙවුවා අන්තිමට ඔයා ආයි ලංකාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවද? එතකොට ඔයාගේ මොනවාද ඒ කියන්නේ ඔයා මොනවද දාගෙන ඉන්නේ මේ මාස්ට් එක කම්ප්ලීට් කරන්න. ඔන්න ඔය වගේ දේවල් තමයි මගේ ඉන්නේ. ඉතින් ඕක මම ටිකක් කලින් බය වුණා. මගේ යාළුවා ප්‍රශ්න 17ක් තියෙනවා. ඒ ප්‍රශ්න 14 ඔයාලා අනිවාර්යෙන්ම රෙඩි වෙන්න ඕන. ඒක කොට දාගන්න ඕන. ඉන්ටර්විව් එක ෆේල් වෙච්ච කට්ටියක් ඉන්නවා. එහෙමයි ඒක ගැන මට වැඩි විස්තර කියන්න තේරෙන්නේ නැහැ. මොකද මම කියවනේ ඔයාලට චැලෙන්ජස් තියෙනවා. චැලෙන්ජස් එක තමයි මේ වැඩේ පටන් ගන්න. දැන් ඉවර වෙනකම් පටන් ගන්න. මේ ඉවර වෙනකම් චැලෙන්ජස් තියෙනවා. ඔයාලා ඔය රෙඩි කරගෙන ඔය ස්ටෙප් බයි ස්ටෙප් කරගන්න ඕච්ච දේවල් නෙමෙයි මොකද ඔය දෙයක් කරන්න පුළුවන් කියන මයින්ඩ් එක මගේ ඔළුවේ මම කියනවා. ඉතින් තමයි මම ඔළුව හදාගත්තේ. ඉතින් මම ඉන්ටර්විව් එක ෆේස් කරා. ඉන්ටර්විව් එකේ රිසල්ට්ස් එකෙන් බයි හිටියේ. හැබැයි ඒක හොඳටම පාස්. කරලා පෝටල් එකට අප්ලෝඩ් කරාට පස්සේ තමයි යාළුවා ෆුලි රිවිව් කරලා තමයි ඒක ඕකේ නම් යාළුවා අපිට ටෙස්ට් එකේ ෂෝ කරනවා. මම තමයි වෙන්නේ. එතකොට මම මොකක්ද පස්සෙන්ද මට මගේ කන්ඩිෂන් එක එකවිලා තියෙනවා. ඊට පස්සේ මම එතන ඉඳන් පටන් ගන්නවා. ඊට මට ටෙස්ට් ෆීල්ඩ් එකේ ලොගින් ඩීටේල්ස් දෙනවා. ඒ මම ලොග් වෙනවා. ඊට පස්සේ මම ඒක පාස්වර්ඩ් නෝමල් අපි account එක ක්‍රියේට් කරනවා. වගේ පාස්වර්ඩ් මේ net plus එක දාලා අපි ලොග් වෙනවා. අපිට ටෙස්ට් ෆීල්ඩ් එක ස්ටෙප් බයි ස්ටෙප් කම්ප්ලීට් කරන්න තියෙනවා. ඒකේ ස්ටෙප්ස් මට මතක විදිහට පහක් තිබ්බා. ඒකේ තියෙනවා general information කියලා ස්ටෙප් එකක් තිබ්බා. ඊට පස්සේ financial documents part එකක් තිබ්බා. ඊට පස්සේ අපිට එතනින් එහාට තියෙන අපේ spouse ගේ main details ටික යාගේ document කියන්නේ යාගේ qualification යාගේ work experience එක හැමදේම දාන්න තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා යුනිවර්සිටි පේමන්ට් එක. අනිවාර්යයෙන් අපි යුනිවර්සිටි පේමන්ට් එකක් කරන්න ඕන. ඒක යුනිවර්සිටි එකකින් එකට වෙනස් වෙනවා ක්ලස්ටර් වෙනවා. full payment එකකින් සීවරි සහනකට මුලින්ම payment එකක් කරන්න තියෙනවා. ඒ payment එක කරන්න ඊට පස්සේ අපි ස්ටෙප් එක විදිහට දෙනවා ඉන්ටර්විව් එකක්. ඒක අනිවාර්යයෙන්ම මට ෆේස් කරන්න ඕනේ. එහෙම තමයි තිබ්බේ. ඉතින් මම ස්ටෙප් බයි ස්ටෙප් ගේම් මොකද අපිට ඒක ඕන දැන් ජෙනරල් ඉන්ෆර්මේෂන් ෆිල් කරන්න අපිට පුළුවන් ෆිල්ම් ඉන්ටර්විව් එක කරන්න. එහෙම යන්න පුළුවන් ස්කිප් කරන එකට කොහොම හරි අපි ස්ටෙප් පහම කම්ප්ලීට් කරලා ඒක සබ්මිට් කරන්න පස්සේ තමයි එතනින් යාළුවට යාලා රිවිව් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම නම් මුලින් ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් ගියා. ඒකට මම දන්නවා මට මිස් වෙන්නේ මොනවාද ඩොකියුමන්ට්ස් ඒ නිසා මම ස්කිප් කරන්න ඕනේ. ඉතිවලට රස්නේ ඩොකියුමන්ට් අප්ලෝඩ් කරගෙන ආවා. එතකොට මම ස්ටෙප් එකකට එනවා. ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට් කියන පාර්ට් එක එතනදී අපිට කොල්මන් කෙනෙක් දැන් මොකක්ද යනවා නම් අපිට අපි ප්‍රූෆ් කරන්න ඕනේ අපි 1 year විතර අපේ කොස්ට් ඩියුරේෂන් එකත් එක්ක අපිට රටේෂන් එකත් දෙන්න සල්ලි දෙනවා. අපි දෙන්නන්න ඕනේ අපේ අවුරුද්දද අපිට අවුරුදු දෙකක් කියලා අවුරුදු දෙක ඇතුළතම අපිට ජීවත් වෙන්න අපිට සල්ලි තියෙනවා කියලා අපි ප්‍රූෆ් කරන්න ඕනේ. පස්සේ අපිට ඉන්වෙස්ට් පේමන්ට් එකක් කරන්න අපිට අංග සල්ලි තියෙනවා කියලා පෙන්නන්න ඕනේ. ඊට පස්සේ අපේ තව මොනවා හරි තියෙනවා නම් අපේ ප්‍රූෆ් කරන්න පුළුවන්. මේ දේවල් අපිට ඩොකියුමන්ට් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් එහෙම තමයි ඒක country එක වයිස් ඔයාලට ඩිපෙන්ඩ් වෙනවා කොච්චරක්ද සල්ලි වෙන්නේ. ඒක මම දැන් මෙතනදී කියන්නේ නැහැ. මොකද ඒක මම කිව්වා කියලා මම හිතන්නේ ඒක ඔයාලට අයිඩියා එකක් කියලා. මොකද ඒක ඩිපෙන්ඩ්. මොකද දැන් මම ඇප්ලයි කරපු කාලේයි දැන් බලනකොටයි දැන් කොස්ට් එක සෑහෙන වැඩි වෙලා තියෙනවා. එතකොට ඒක ඔයාලා එහෙනම් ඔය වැඩේ පටන් ගන්නකොට ඔයාලා ඒක රිසර්ච් එකක් කරන්න කොච්චරක්ද අපිට සල්ලි ගන්න ඕන. ඒක ඔයාලගේ අතේ තියෙන දෙයක්. ඉතින් ඊට පස්සේ මම හරි සම්පූර්ණ ටෙස්ට් ෆීල්ඩ් එක
කම්ප්ලීට් කරන්න ඕනේ. ඒ කියන්නේ මම ඉන්ටර්විව් එකේ මම කොහොමද ඒ කියන්නේ ඉන්ටර්විව් එකට මම ගියේ මට මතක විදිහට අන්තිම ස්ටෙප් එක විදිහට මම ඊට කලින් ඔක්කොම ස්ටෙප් ටික කරා. මම සල්ලි පෙන්නනවා, ඊට පස්සේ ડોකියුමන්ට් හස්බන්ඩ්ගේ ડોකියුමන්ට් රෙඩි කරගෙන ඔක්කොම දේවල් කළා. මම ඉන්ටර්විව් එක කරලා තියෙනවා පස්සේ මාසේ 25 වෙනිදා. ඒ කියන්නේ මැයි 26 වෙනිදා වෙනකොට මම ඉන්ටර්විව් එක කම්ප්ලීට් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ඉන්ටර්විව් එක කම්ප්ලීට් කරා කියලා මම ටෙස්ට් ෂීට් එක ෆිල් කරලා ඉවරයි. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙන ඉන්ටර්විව් එක ගැන ටෙස්ට් එකේ ඉන්ටර්විව් එක පාස් ෆේල්ද කියලා යාලා අපිට වන්නේ නැහැ. ෆේල් නම් යාලා අපිට අන්කන්ඩිෂනල් එකක් එවන්නේ නැහැ. එහෙම තමයි තිබ්බේ. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලගේ এডুকেෂන් පොලිසි මොන හරි අවුලක් තියෙනවා කියලා එතකොට යාලා අන්කන්ඩිෂනල් එකක් එවන්නේ නැහැ. යාලා අපිට මේල් එකක් දානවා ඔයාලගේ මේල් ඩොකියුමන්ට් එක මෙහෙම කියලා ඒ තියෙන මොකක් හරි පාටි ටිකක් දෙනවා නම් ඒක ඩවුට් එකක් ඕවා යාලට ඉන්ඩිකේට් කරලා ඔයාලට ඔයාලගේ පර්සනල් ඔයාලා හැමදේම මේ ප්‍රොසෙස් කරනකොට ඔයාලගේ මේල් එක දුන්නා. ඒක මට තේරුණා මේල් එක ස්ට්‍රෝක් වෙන්න ඕනේ. මේල් එකේ පාස්වර්ඩ් මතක නැහැ. අරවද මේවද ඒක තියාගන්න එපා. මේල් එක ක්ලියර් කරගෙන ඉන්නබද මේල් එක තමයි අප්ඩේට් වෙන්නේ. ඊට පස්සේ මම හරි මට අන්කන්ඩිෂනල් ලෙටර් එක ඇවිල්ලා තියෙනවා 7 වෙනි මාසේ 7 වෙනිදා. ඒ කියන්නේ ජුලයි 7 මට අන්කන්ඩිෂනල් ලෙටර් එක ඇවිල්ලා තියෙනවා. අන්කන්ඩිෂනල් ලෙටර් එක අවුට් 100ට අපිට මම දෙනවා ඉතින් 25 මොකද 100ට 25ක් නෙමෙයි 50ක් වෙන්නේ. 50ක් මම දෙනවා ඉතින් අන්කන්ඩිෂනල් ලෙටර් එක ආව කියන්නේ අපිට ටිකක් පොලිසි ඉන්ස්පෙක්ට් එකක් අයින් වෙනවා. ඒ කියන්නේ ඕකේ යුනිවර්සිටි එකෙන් මාව සිලෙක්ට් කරා. එයාලා මට මගේ සීට් එක මට වෙනවා ඔෆර් කරලා තියෙනවා. ඉතින් තමයි එකක් දෙනවා කියන්නේ. ඉතින් එයාලා මාව ස්ටුඩන්ට් කෙනෙක් ඉක්මනට සැප්ටැම්බර් 8 එකකට බාර ගන්න ටැස්ට්. එතන ඉන්නහන් කියන්නේ මට මේම සම්පූර්ණ දේ සම්පූර්ණ මට ඉතින් මම දැන් 50ක් දෙනවා. ඊට පස්සේ අන්කන්ඩිෂනල් ලෙටර් එක ආවට පස්සේ අපිට තියෙන්නේ බය නැතුව යුනිවර්සිටි එකට පේමන්ට් එක කරන්න. මොකද අන්කන්ඩිෂනල් ලෙටර් එකක් එන්න කලින් අපිට යුනිවර්සිටි පේමන්ට් එකක් කරපුවා හැබැයි ඉන්නවා. මම දන්නවා කෙනෙක් මේ යුනිවර්සිටි පේමන්ට් එකක් කරා එයාට කැස් එකේ ෂුවර් කරේ නැහැ. මම දන්නේ මේක සැප්තැම්බර් 1 එකට එන්න බැරි වුණා. මම මාත් එක්ක කතා බහ කරලා හිටපු අක්ක කෙනෙක් මගේ ටයිම් ලයින් එකට ගියේ. යාපමරි අන්කන්ඩිෂනල් එකකට කලින් යුනිවර්සිටි පේමන්ට් එකක් කරා. ඒක රිෆන්ඩ් කරගන්න බැරි කෙනෙක් මම වැඩි විස්තරයක් කරගෙන ගන්න අනිවාර්යෙන්ම පුළුවන්. හැබැයි පොඩි ගාණක් හරි අහලා තමයි රිෆන්ඩ් වෙන්නේ. ඉතින් හරි යුනි පේමන්ට් එක දුන්න කරලා තියෙනවා 7 වෙනි මාසේ 14 වෙනිදා. එතකොට මට අන්කන්ඩිෂනල් එක 7 ඇවිල්ලා 14 ඇතුළත යුනිවර්සිටි පේමන්ට් එක කරලා තියෙනවා. මගේ ෆුල් පේමන්ට් එකකින් 120ක් යුනිවර්සිටි පේමන්ට් එක. ඒ කියන්නේ ඔයාලට කාලයක් තියෙනවා. ඔයාලට ගැප් එකක් තියෙනවා. ඔය ඔක්කොම රෙඩි කරගන්න. යුනිවර්සිටි පේමන්ට් එක ලක්ෂ 100ක් යුනිවර්සිටි පේමන්ට් එකක් කරන්න. එතකොට මේ සල්ලි රෙඩි කරගන්න පොඩි කාලයක් තියෙනවා. ඒ නිසා ඔයාලට බය කරගන්න පුළුවන්. ඊට පස්සේ මට යුනිවර්සිටි එකේ අපේ මම වලට කියන්නේ කැස් එකේ අපිට කවුන්ට් වෙනවා ප්‍රසන්ටේජ් එක. එතකොට මගේ ප්‍රසන්ටේජ් එක කැල්කුලේට් ගත්තා 7/14 වෙනිදා ඉන්න. මොකද යුනිවර්සිටි පේමන්ට් එක කරාට 14 වෙනිදා. එතකොට මම යුනිවර්සිටි පේමන්ට් එක දැම්ම ගමන් මගේ ප්‍රසන්ටේජ් එක කැල්කුලේට් කරා. මගේ ප්‍රසන්ටේජ් එක එතකොට මම බලනකොට 125ක් තිබ්බා. ඊට පස්සේ මම ඉතින් මේක දැන් මම ඔක්කොම දේවල් අප්ලෝඩ් කරලා තියෙන මට බයක් නැහැ. බයක් නැහැ කියන්නේ ඊට පස්සේ තමයි බය එන්නේ. ඒ වුණාට අර ස්ට්‍රෙස් එකක් අයින් වුණා. දැන් මේ වැඩි වෙනවද නැද්ද මට බලාගෙන ඉන්න. ඊට පස්සේ මම දවසින් දවස මේක බල හිටිය ප්‍රසන්ටේජ් එක වැඩි වෙනවා කියලා. මම බලේ 7/16 වෙනිදා වෙනකොට 34ක් තිබ්බයි කියලා. ඒක ප්‍රසන්ටේජ් එක කියන්නේ ඉන්ඩිකේට් කරලා ස්ටෙප් බයි ස්ටෙප් යන රිවිව් කරනවා. දැන් 125ක් කියන්නේ මේ ડોකියුමන්ට් එක ඕකේ වුණා. ඒක 139ක් කියන්නේ ආවයක් මේ ડોකියුමන්ට් එකත් ඕකේ. තනකදී ස්ටක් වුණොත් ඒවලා මේල් එකක් දෙවනවා. ඔයාලගේ මේ තාම මේ ડોකියුමන්ට් එක අපි තව රිවිව් කරනවා. තේරෙනවද? මේක 34 දී දැන් 25 එක දවසක් සුදුගේ 34 වුණා. එතකොට එහෙනම් දැන් 34 මාස ගණන් කියනවා නම් විතර පොඩි ඩවුට් එකක් තියෙනවා. මේක
ඔයාලට තේරෙනවනේ ඒක ඉතින්. ඊට පස්සේ කොහොම හරි 17 මගේ 39ක් තිබ්බා. ඊට පස්සේ 18 වෙනිදා වෙනකොට 175ක්ම වෙලා තිබ්බා. 175ක් කියන්නේ ඕකේ වෙනවනේ කියන මයින්ඩ් එක මගේ තිබ්බා. 7.18 මොකද මට ඒජන්සිය මට අප්ඩේට් එකක් දුන්නා 165 කියනවා බය වෙන්න දෙයක් නෑ. ඒකස් කරන්න පුළුවන්. සබ්සිඩිස් එකක් try කරගන්න පුළුවන්. යාලා දීලා තිබ්බා මම බලන්න 60 පණිලක කොමාරි 7.18 විනා තිබ්බා. ඊට පස්සේ මම 19 වෙනිදා උදේ බලනකොට 100 වෙලා ඉඳලා කැෂ් ෂීට් එක. ඉතින් මම මාර හැපි මොකද මම ડોකියුමන්ට් රෙඩි කරලා මම මහන්සියලා මේ කරපු වැඩේ මට සක්සස්ෆුල් දෙයක් මට යන්න එදා 19 වෙනිදා කැෂ් එක ඉෂු වුණා. ඒක 100%ක් වෙලා තිබ්බා. ඒක මාරම හැපි මට උඩ කියන්න වචන නැහැ. ඊට පස්සේ තමම වීසා මාත්‍රේ දෙන්නේ. ඒකටම මම කරේ ඔය ඔක්කොම ડોකියුමන්ට් ටික රෙඩි කරගත්ත එක තමයි. ඊට පස්සේ මොකද ඔයකට රෙඩි කරනවා කියන්නේ කෙලින්ම වීසා එකට ඕන ડોකියුමන්ට් එක රෙඩි වෙනවා. එතකොට අපි වීසා එක ඇප්ලයි කරලා කියනවා 7.29 වෙනිදා 7.19 මට කැස් එක ඉෂු වෙලා ඊට පස්සේ මම 7.29 වෙනකොට වීසක සබ්මිට් කරනවා. වීසක සබ්මිට් කරනවා අපි VFS ගිහිල්ලා අපේ මෙඩිකල් ගිහිල්ලා ඔක්කොම කරලා දැන් 29 මම වීසක සබ්මිට් කරලා තියෙනවා. ඊට පස්සේ මට වීසක ග්‍රාන්ට් වෙලා තියෙනවා 8.20 සාමාන්‍ය දවස් කීයද? අපි මාසයක් 8.29 ගෙන් 7.20 කියමුකෝ. මාසයක් ඇතුළත මට වීසක ග්‍රාන්ට් වෙලා තියෙනවා. ඒක තමයි මගේ ටයිම්ලයින් එක. ඔයාලට මේ ටයිම්ලයින් එක මම කිව්වේ අයිඩියා එකක් ගන්න කියලා මම ඊළඟට ඔයාලට ඉන්නගෙන යනවා ડોකියුමන්ට්ස් ටික. ඒ කියන්නේ මගේ ડોකියුමන්ට් ඔයාලට උපදව දෙන්නේ නැහැ. මොකද කියනවා හොඳයි. කොහොමද මේක මෙන්න මෙහෙම මේකට තියෙන කැෂ් ડોකියුමන්ට් එකක් සාමාන්‍ය කැෂ් ડોකියුමන්ට් එකක් මෙන්න මේ විදිහට කියනවා. මෙන්න මේක බුදක් මේ විදිහට ටයිප් I'm clean story ඒවා හොඳට ක්ලික් කර හරියට ડોකියුමන්ට් ද පේපර්ස් වල මම ගත්තා. print out the cash එක තියෙනවා. ඔලේ දෙන්න මගේ cash document එක. ඊට පස්සේ මේ තියෙන මගේ bank statement මගේ bank එකේ මම සල්ලි deposit කරලා statement එකක් අපි ගන්න මාසේ මම බැංක් එකේ සල්ලි මට විදිහට මම වීසා එක මට ග්‍රාන්ට් එකක් ආවා මගේ තිබ්බා මම බැංක් එකේ. ඉතින් මේක ඒ ડોකියුමන්ට් එක බැංක් ස්ටේට්මන්ට් එක ඊට පස්සේ මේ විදිහට මගේ ඉමිග්‍රේෂන් ස්ටේටස් එක ඊට පස්සේ මේ තියෙන මගේ ආන්සර් මම ඔයාලට කියන්නන්නේ ඔයාලට පැහැදිලි වෙන්න අදන වල පෙරිග්‍රේෂන් එක කොට කරලා unconditional එක ඉතින් මගේ unconditional ප්‍රයිස් මේක තියෙනවා එකයි උනායි 4ක් මේ ඔක්කොම ඉන්නේ මේක දෙක සුටි තෝනේ ප්‍රේන්ට් අවුට් කරගෙන මම රෙඩි කරගත්තා unconditional එක ඊට පස්සේ තියෙනවා ඉමිග්‍රේෂන් එකට එතන හිතන්නකො අපි දැන් කොහොම ડોකියුමන්ට් සක්කම මේ අපි වීසා ගන්න අපි ෆ්ලයි කරලා ඉමිග්‍රේෂන් එකෙන් අපි චෙක් කරන්නේ ඉමිග්‍රේෂන් එකෙන් අපි චෙක් කරනවා දාලා අපේ ඉන්ටර්වියු වීසා ඔෆිස් අපේ ගහනවා ඉමිග්‍රේෂන් यार कॉपी तो ना ना पे डॉक्यूमेंट आए फिर ये डॉक्यूमेंट आए तो इस तरह होने तो यार अकोमोडेशन पे आपको अकोमोडेशन बुक कर कंपनी के डॉक्यूमेंट का एक कॉल कर गए पास डे मेरे मागे अकोमोडेशन में बुक कर देना मागे एड्रेस से का मैं पिक कर को लेता मैं ये ඊට පස්සේ මේකෙන් මගේ මෙඩිකල් එක මේකෙන් මගේ මෙන්සර් රිපෝට් එක ඒක අනිවාර්යෙන් ගන්න ඕනේ කියලා මට ඉතින් ආයි ડોකියුමන්ට් එක දැන් මම මේක බලනකොට මට සම්පූර්ණයෙන් මතක් වෙනවා කොච්චර දෙයක් කරගත්තද කියන එක මේකෙන් මගේ මෙඩිකල් එක
මගේ මේ තියෙන මගේ vehicle ticket transport එක මේ weekends ටික ඊට පස්සේ මේ තියෙනවා receipt එක මේ තියෙන මගේ මගේ තියෙන 1 pages තුනකින් තමයි මගේ CV එක මම හදාගෙන තියෙන්නේ. ඒත් මේ තියෙන මගේ work certificate එක මේ තියෙන මගේ work certificate ඒක ඔක්කොම මේ හදලා තියෙනවා ඉංග්‍රීසි වල ට්‍රාන්ස්ලේට් කරගන්න. ඒ සිංහල තිබ්බ කියලා ඒක හැන්ඩින් කරලා කොමන්ට් එකක් දාන්න අපි normal දෙයක් ඉතින් දෙයක් නෙමෙයි මේ ඔක්කොම ඉංග්‍රීසි වලට ඔයාලා ට්‍රාන්ස්ලේට් කරනවා. මේක තියෙන මැරේජ් සර්ටිෆිකට් එකේ තියෙන මගේ මැරේජ් සර්ටිෆිකට් එක මම කොපි එකක් ගත්ත එක. ඊට මේ තියෙන මගේ යුනිවර්සිටි පේමන්ට් එක කරලා එයාලා මට මේල් එකක් දුවා. මම මේ තියෙන මම යුනිවර්සිටි පේමන්ට් එක කරා ගත්ත ડોකියුමන්ට් එක බැංක් එකක් මම කොහොම මගේ පේමන්ට් කරේ සම්පත් බැංක් එකට සම්පත් බැංක් එකට මම හැම පේමන්ට් එකක්ම දුන්නා. ඊට පස්සේ මේ තියෙන මගේ ස්ටොක් එක මට ඔයාලට කියන්නේ මේ අනිවාර්යෙන් මොනම ડોකියුමන්ට් එක ඒකේ අපේ සම්පත් කියන්නේ ඕන තරම් ගයිඩ් ගන්න පුළුවන්. ඒකට ඔයාලා ඩීටේල්ස් වලට මීටින්ග්ස් එක through ඊට පස්සේ ඔයාලා ප්‍රොසෙස් වෙනවා නම් එයාලා කරනවා. ඉතින් අපිට ගොඩක් ඩීටේල්ස් එකතු කරගන්න මොන තරම් කියනවා වෙනකොට හොඳම විදිහට කරගන්න උපදෙස් ඔබ එකක් ලියුවක් නේ කතා කරලා අයියා එකක් අපලව තමයි කරගන්නේ මමත් කරේ එමයයි මම මගේ විදිහට මම ඔබ එක ඒජන්සි මම යාලගෙන් එක ගත්තා ඊට පස්සේ මම මගේ කලින් රට ගිහින් යාළුවෙක් දෙන්න මම කොහොමද මේක කරේ මට ඩීටේල්ස් දෙන්න කියලා යාළුවෙක්ගෙන් ඉස්තරහා මගේ සෝෂල් මගේ සෝෂල් පේජස් තුනකට අරගෙන ඊට පස්සේ මේ තියෙන්නේ UK visa and immigration in visa document එක visa document එක application එක මේක print out එකක් ගත්තා මේක page කියන මේක print out එකක් in case ගත්තා ඊට පස්සේ මේ තියෙන මගේ IELTS document එක document එක that's feel මේ තියෙන මගේ ඒ කියන්නේ මෙතන තියෙන මගේ main ඕන documents in case කියලා මම කරපු අනිත් මගේ education qualification එක මේ වගේ ඔක්කොම degree transcript certificate ඒ ටික තමයි ඊට පස්සේ මේ තියෙන මගේ other qualification මේ කිව්වේ මේකක පොඩි කොක්ස් තියෙන දේවල් හැමෝටම මේ දේවල් තමයි අපි කරපු English process in case ඔයාලා ඒ configuration එකේ වගේ paper document එක අනිවාර්යයෙන්ම තියාගන්න. මේ කරපු ඔක්කොම certificates ටික ඊට පස්සේ මේ තියෙන්නේ O-level document එක මේක මම වන්දේ මොකක්ද කියන්නේ මොකක්ද කියලා මොකද මේ අපේ O-level document එක මේ O-level certificate එක අපි මේකත් ගන්න ඕනේ certified කරපු document එක කියන්නේ අපිට අර ගෙදරට එන visa sheet එක නෙමෙයි ඕනේ මේ quality certificate කරගන්න නේ ඒක අපි certified කරන document මේ තියෙන document අස්සේ මේ තියෙන මගේ bank statement ඒ personal account statement එක පෙන්නන්න ඕනේ මේ තියෙන මේ document එක ඊට පස්සේ මම මගේ financial මම කරන්නේ ඒක small business එකක්. ඉතින් ඒ business එකේ earn කරපු
ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක් ඉතින් මේක එහෙම තමයි මට කියන්න වෙන්නේ. මේ මගේ බිස්නස් එක කරපු ඔක්කොම ඒ accounts details මත මගේ account එක proof කරලා හදපු document එක. ඒක all accountant කෙනෙක් තමයි ඒක කරගන්න මම කරපු. ඒ document එක. ඊට පස්සේ මම මගේ බිස්නස් එක මම ලංකාවේ ඉඳන් රට එකට නමනවා මම ආවකාලික කෙනෙක් පවරන්නේ මගේ නමට කියන්නේ ඩිලෙක් මගේ බිස්නස් එක power පටන්ගෙන ඉස්සරහට ගෙනිච්චේ ඉතින් මම බිස්නස් ලොයි කෙනෙක් ඉස්සරහා මම මේක කවර් කරගෙන මගේ පවුල් කෙනෙක් ඒ ડોකියුමන්ට් එක තමයි මේ පස්සේ මේ තියෙන මගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක මේ දෙන ડોකියුමන්ට් එක ඊට පස්සේ මේ තියෙන මේ ඔක්කොම සර්විස් ලෙටර්ස් සර්විස් ලෙටර්ස් මම බිස්නස් එක කරනකොට කරා ලංකාවේ ජොබ් එකක් කළා. ඉතින් ඒ සර්විස් ලෙටර්ස් තමයි මේ දෙන්නේ. මේ කියන්නේ මගේ ඒ වගේ මේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරපු ડોකියුමන්ට් මේ ඊට පස්සේ ඔයාලගේ පොඩි මම හිතනවා මේක හැමෝටම කියනවා කියලා මොකද අපේ ශ්‍රී ලංකන් නේම ශරීර ඩිසයින් වගේ නමක් හැරෙන දෙයක්. ඒකට ඒ ඩොමිනික්ස් එක විදිහේ රෝ ලෙවල් ડોකියුමන්ට් එකේ වෙනම නමක් තියෙනවා. ඒකට ඒ ලෙවල් ડોකියුමන්ට් එක වෙනම නමක් කියන්නේ ස්පෙලිංස් මිස්ටේක්. ඒක සිකුනස්නේ කියනවා නේද? උනේ කෙනෙක්ට ලංකාවේ නමක් කියන මම දන්නද මොකද වර්ක් සර්ටිෆිකේට් එකේ මගේ සම්පොඩි කැලලක් නැහැ නමේ. ඒක බලන්න ඒක ඕනේ බෑ ටික කියන එක කොහොමද වුණාද ඒක ඔය මෙහෙම පොඩි මිස්ටේක් එකක් ඒක ප්‍රූෆ් කරන්න ඕනේ මේ ඔක්කොම මේ වලින් කියන්නේ මේ මම ඇෆිඩවිට් එක තමයි මේක ඊට පස්සේ මේ තියෙන මගේ පාස්පෝර්ට් ડોකියුමන්ට් එක පාස්පෝර්ට් ડોකියුමන්ට් එක ඊට පස්සේ මට මම මෙන්න මේ ડોකියුමන්ට් එකත් ළඟ තියාගන්න ඉස්සේ කරගෙන මම මේකේ මගේ බිස්නස් එක මම කරේ මොන වගේ බිස්නස් එකක්ද මොකද බිස්නස් එක තුළ මගේ බිස්නස් එක තුළ මම බිස්නස් ඔයාලට පෙන්නන්න ඒක මහලු දෙයක් නෙමෙයි ඒක නෝමල් දෙයක් නෙමෙයි. එතකොට මම මෙන්න මේ ડોකියුමන්ට් එකේ එන්නේ මගේ මොකද මගේ මේ බිස්නස් එක ඇතුළේ තියෙන්නේ මම මොන කස්ටමර්ස්ට සෙල් කරනවා. කස්ටමර්ස් රිව්යුස් උදාන පේජස් පහළව පේජ් 15 මම මේක හදාගත්තා. මේ ඩීඩී ડોකියුමන්ට් WhatsApp response order certificate නාවරි මේ just in case මේක okay ඒ නිසා එයාට මේක හදාගන්න. ඊට පස්සේ මම ඔයාලට කියන්නේ මගේ පස්සේ මම ඔයාලට මම කියන්නේ හස්බන්ඩ් ගේ ડોකියුමන්ට් එක දෙන්න. ඔයාලගේ ස්පවුස් ගේ ડોකියුමන්ට් එක. මේන් ජෙනරල් ඉන්ෆර්මේෂන් ටික වුණා ඒ කියන්නේ බර්ත් සර්ටිෆිකේට් ID පාස්පෝර්ට් ඒවට ගන්නවා. ඊට පස්සේ යාගේ ක්වොලිෆිකේෂන් එකේ ක්වොලිෆිකේෂන් এডুকেෂනල් පාර්ට් එකේ O level A level සියාකට නමතර මොනවා වගේ ප්‍රොසෙස් වගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඒක වුණා. ඊට පස්සේ යාගේ එයාට කරලා තියෙනවා. එයාගේ highest qualification එක වෙනකම් ඒ ටික ඕන. ඊට පස්සේ මගේ වගේ මෙයාගේ තියෙනුනේ financial side එක. ඒ කියන්නේ එයා මට ඉගෙන ගන්න කාලය අතරතුර කියන්නේ
අවුරුද්දක දෙකකට විතර යාති ලේලම් කරන්න සන්නහම් දෙනවා. ඔයාලට පෙන්වනවා. ඉතින් මේ ડોකියුමන්ට් එක කියන්නේ මම ඔයාලට කිව්වා දාපු මම මගේ මට යුනිවර්සිටි ෆීස් ගෙවන සල්ලි පෙන්වනවා. එයාට අපි දෙන්නටම ජීවිතේ සල්ලි තියෙනවා පෙන්වන්න. දාලා අපේ account එකේ පෙන්නපු සල්ලි දාපු account statement එක තෝරන. ඊට පස්සේ ආයෙ ඒ වගේම මෙඩිකල් එක ඊට පස්සේ ආයෙ වුණා. ඊට පස්සේ ස්පෙෂල් දෙයක් එයාගේ තිබ්බේ ට්‍රැවල් පර්පස් එක. ඒවා මේ එන්න හේතුව ඒ ડોකියුමන්ට් එකක් මට මතකයි මම හදුවා. ඒ ડોකියුමන්ට් එක එයාට ඉන්ක්ලූඩ් කරා. ඉතින් මම ආයෙ මම දෙයක් හදුවා. මගේ මැරේජ් සර්ටිෆිකේට් මැරේජ් සර්ටිෆිකේට් එක ප්‍රූෆ් කරන්න කියන්නේ මොකද කියන්නේ මැරේජ් එක ප්‍රූෆ් කරන්න කියන කෙනෙකුට ඉතින් මම යාළු වෙලා මම විසිටුනේ engagement මම ලව් මැරේජ් එකක් අපි දෙන්නගේ එතකොට කොච්චර කාලයක් අපිට යාළු වෙලා හිටියද අපිට ෆොටෝස් අපි කරපු මැසේජස් අපි දෙන්නගේ ලව් ස්ටෝරි එකේ නිබ්බ ඩීටේල්ස් ගන්න ඒක මේක ડોකියුමන්ට් එකක් කරනවා හරි ඉස්සර ડોකියුමන්ට් එකක් ඉදිරියට ඒක මම කියන හස්බන්ඩ්ගේ ෆයිල් එකේ තියෙන නැත්නම් ඒක මට ඔයාලට පෙන්නන්න දෙන්න. ඉතින් ඔන්න ඔය ડોකියුමන්ට් එකත් මම යාට ඒක හදලා දුන්නා. ඊට පස්සේ මොනවද ඊට පස්සේ තමයි කොහොමරි මම වීසා එක සබ්මිට් කරලා තියෙනවා 7:29 ජූලයි 29 මම වීසා එක සබ්මිට් කරලා තියෙනවා. ඊට පස්සේ මට වීසා එක ග්‍රාන්ට් වෙච්ච දවස් තමයි එන්නේ 8:20 මම ඒකට හේතුව ඔයාලට මම මෙඩිකල් 2020 මෙඩිකල් කියන්නේ මම ගත 2020 ඊට පස්සේ මම මේ වෙලේ මට හදලා ඊපස්සේ මම හිතාගත්තා කවර හරි මගේ වීසා එක එන කාලය ඇතුළත මගේ කියන්නේ මගේ වෙඩින් එක පාටිලාවක් කියනවා. ඒක තමයි හිතාගන්නේ. එතකොට මම මගේ විචිපා ඉතින් මගේ පාටි කියන්නේ මම පර්සනලි හිතන එක ටිකක් කියනවා. ඒ දේවල් මගේ ඔළුවේ නැගිලා තිබ්බා. මෙන්න මේ ටයිම් පීරියඩ් එකේ ටික කරගන්න. මෙන්න මේක මම හිතලා මම ටයිම් ලයින් එකක් මගේ ඔළුවේ මම සෙට් කරගෙන තිබ්බා. I think I can submit කළා ෆයිනල් එනවා ස්ටේජ් එකට ආයේ ස්ට්‍රෙස් එක වෙලා ඒකට මම මට 100% සක්සස් ගුරු තමයි මම හිතනවා සක්සස් වෙයි කියලා. ඉතින් එහෙම හිතලා මම ඊට පස්සේ මගේ පර්සනල් ලයිෆ් එක මම කරගන්න හදලා ඊට පස්සේ අපි දැන් කතා කරා වෙඩින් එක ගන්න තීරණයක ඒක මම ඒකට මට ඒක සබ්මිට් කරලා තිබ්බේ අපි වෙඩින් එකට ඩේට් දාගත්ත කලින් මම කලින් දාගෙන හිටියේ මේ වැඩත් එක්කම අපි ඒකත් ප්‍රොසෙස් කරා ඒක මගේ දෙයක් ඒක ඩේට් එක මම දාගෙන ඉස්සේ ඒකට මගේ ෆ්‍රී ෂූට් එකට මම මගේ ෆොටෝ ෂූට් එක කරන්න මම හිතාගත්තා ඒ වෙනකොට මගේ වීසා එක තිබුණා නම් කියන එක මගේ ඔළුවේ තිබ්බා මම සෑහෙන චෙක් කරපු දෙයක් ඒක හිතාගන්න බැරි විදියට ඒ විදිහටම වුණා මම ෆ්‍රී ෂූට් එකට යන්න කලින් ඉතින් මගේ ෆ්‍රී ෂූට් එක තිබෙන නුවරඑළිය මම ඔයාලට මෙතනින් දානවා ෆොටෝ එකක් මෙන්න මේ ෆොටෝ එක ගන්න කලින් ඉතින් මේ ෆොටෝ එක ක්ලික් කරන්න කලින් මට මේල් එක ඇවිල්ලා තිබ්බනම් කියන එක තිබ්බා මම මට මතකයි මගේ රයිට්ස් මේල් තාවදෙස් වල අපි ඔක්කොම යනකොට පාරේ නුවරඑළියට අනුරාධපුරේ මම අනුරාධපුරේ ඉඳන් නුවරඑළිය ආසිට මම හැමිපිටේ බලවල ගියේ මට සෙපාවට කියන එකම පොඩි මම මොළේ හිතාගෙන ඉන්නේ ඒ නිසා මම බලවල ගියේ මට කොහමද නුවරඑළියට යනකම් ඒ අතරතුර මට කීපක මේ මේල් එකක් ඇවිල්ලා තිබෙනවා ග්‍රාන්ට් වුණා කියලා ඊට පස්සේ මට අවුටක් පිටින් හැවුනේ මම ඒක දාගෙන හිටපු දෙයක් ඉතින් මම අර දාගෙන නිසා මම ඒක බලාපොරොත්තු වෙන්නේ කියලා ඊට පස්සේ මම දැන් මගේ වෙඩින් ෂූට් එකේ ෆොටෝස් මේ ඔක්කොම කරලා ඉතින් වෙඩින් ෂූට් එක අපේ ඔක්කොම ප්‍රොසෙස් කරලා මම මගේ ෆොටෝග්‍රැෆර්ට කිව්වා මට මෙන්න මේ හරි ෆ්‍රෙන්ඩ් කෙනෙක් මම කිව්වා මට මේ ෆොටෝ එක ගන්න ඕන අපි පිටෙන්ට අනිවාර්යයෙන් මේ ලොකේෂන් එකට යන්න ඕනේ මෙන්න මේ ෆොටෝ එක මම ඔයාලට දාන්න ඊට පස්සේ මට ඒ ෆොටෝ එක මෙන්න මෙතන මම ඔයාලට දාන්න මෙන්න මේ ෆොටෝ එක මට හරි මාස ෆොටෝ එක මම ඔළුවේ තියාගන්න මම කියන ප්‍රොසෙස් එක දාගෙන මෙන්න මේ දෙක මගේ ඔළුවේ තියනවා එතකොට මෙතෙන් යන්න කලින් මගේ වීසා එක විලා තිබුණා. ඊළඟ මම බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ වගේ විදිහට කරලා මට ඒ වීසා එක රෙඩි දෙකක් ඇවිල්ලා තිබුණා. 12 මාර්ච් විතර
මාරම අවුවයි. වරෙලි එදා හරිම අවුව දවසක් ඒක මාරම ලස්සන. මට කියන්න වචන නැහැ. ඒක හරි ලස්සන දවසක් කටයි කිස්ස. ඊට පස්සේ හරිම අවුව වෙනවා. මට ෆොටෝග්‍රැෆර් කිව්වා දැන් මම යාට කිව්වා මට මම ඩවුන් වෙනවා. දැන් අපි මේ යන්න විනාඩි කියන්නේ දැන් අපේ ෆොටෝ ලොකේෂන් වලට අපි යන්නේ අපි මේන් ටික අපි කරගත්තා. දැන් මට තියෙන අන්තිමට වෙන්න මෙතෙන්ට යන්න. ඉතින් මෙතෙන්ට යනවා. මට පොඩ්ඩක් ඩිසපොයින්ට්. ඊට පස්සේ මම සඳමාල්ට කියන්නේ මගේ ෆොටෝග්‍රැෆර්ට කිව්වා එයාට මම සඳමාල්ට කිව්වා සඳා අපිට යන්න ඕනේ නැහැ උස්වත් එක්කනේ. කමන්නේ අපි ඒක අතාරින්න කියලා මම කිව්වා. මොකද මම අවුල් නිසානේ මේක අතාරින්නේ මගේ ෆොටෝ ෂූට් එකක් එතන ඩවුන් වුණ නිසා. ඒ වගේම මට ෆොටෝග්‍රැෆර් නෑ නේ අපි යමු අපි මුලන් ඉතින් මේ එක ක්ලික් කරලා දැන් ඔයා කී ෆොටෝ එක ගහන්න අපි කියමු අපි පළි දෙමු කියලා කිව්වා. ඊට පස්සේ අපි කාර්යය යන අතරතුර යන්න විනාඩි 3ක් 4ක් පරිම විනාඩි 5ක් ඇතුළත මට මේල් එකක් ආවා ඊසක ග්‍රාන්ට් නාට්‍යයට මම ඒක තමයි මගේ ජීවිතේ දැනදලා මොකෝ ඉන්නේ මම හිතුවා ඒ වගේ මට ඒක මාරම මට ඒක දානට සතුටක් ඒ වෙලාවේ මමත් එක්ක හිටියේ මට මතකයි මගේ යාළුවෙක් නුවරඑළිය යාළුවෙක් මම යාව දැන් මතක් කරනවා මේ වෙනකොට යාළුවා යාට ප්‍රොසෙස් එකේ සම්පූර්ණ එයා කරගෙන යන ගමන් මම යාව මතක් කරගන්න ඕනේ මේ ටයිම් පීරියඩ් එකේ මාත් එක්කම ලන්ඩන් ගියාලු එයාගේ නම කමාලි එයා මට මාත් එක්ක වරේ ඉස්සරහා මාත් එක්ක මාර විදියට මට එදා දවසේ සපෝට් කරා එයා තමයි මාත් එක්ක ඉතින් හිටියේ එයි මගේ බ්‍රයිඩ්ස් මේඩ් කෙනෙක් තමයි මගේ ඉස්සර ග්‍රාන්ට් එක මගේ හස්බන්ඩ් මේ ඒක මේල් එකේ නෝඩු ඒක වෙනවා මම දන්නේ මම පට්ටක් ආපස්සාවෙන් මට අචීව්මන්ට් එක එතකොට තමයි ආවේ කොහොම හරි ෆොටෝ එක ගන්න පීස් එක ගන්න මට ඒක තමයි කියන්න ඕන එතන ලොකේෂන් එකට යන්න කලින් මට හැපි එකේ අන්න මම කලින් ඉඳන්ම මේ බලාපොරොත්තු වෙන්නේ මට කොහොම අත්දැකීමක් තියෙන කෙනෙකුට විඳින්න ඕමනා වුණා මම යනකොට එක වෙලාවක නිදාගත්තා මට ඒක ඉඳින්න බැරි වෙයි නෑ කියන ගුලිය තිබ්බයි මට නෑ යන්න විතරක් දෙක ග්‍රාන්ට් වෙනවා මේල් එකක් ආවා ඒ සතුටෙන් තමයි ඊට පස්සේ මේ ෆොටෝ එක ගහන්න ඒක දිනම සිත් එකක් ඉතින් මගේ ලයිෆ් ස්ටයිල් එක ගමන උනේ ගොඩක් කට්ටිය අස්වා සමහරක් මට මැසේජස් දාලා තිබ්බා මම හඳුනන්නේ නැති කට්ටිය දාලා තිබ්බා මේ අක්කි මට ඔයාලා මේ වීඩියෝ එක කරන්න පස්සේ සිල්ලක් දැන් මම ඒකයි මේ වණ ප්‍රයිවට් මැසේජ් එකක් දාලා මම මගේ ඩීටේල්ස් ගත්තා ඉතින් අන්න එහෙම දාලා මනිසා ගම මම මේ ස්ටෝරි එක කරුවේ කැමති කට්ටිය මේකේ අයිඩියා එකක් ගන්න ඉතින් කට්ටිය තමයි ඉස්තර මම කියනවා ඔයාලට මේ වීඩියෝ හරියට අප්ඩේට් එකක් ගන්න කියලා අනිවාර්යයෙන්ම සප්ලිමන්ට් මොනවද මේ සප්ලිමන්ට් කෙනෙක් කරලා ඉංග්‍රීසි ඉතින් මොකද තමයි අද විස්තරේ අද වීඩියෝ එකේ විස්තරේ ඉතින් තැන්ක්ස් මගේ වීඩියෝ එක බලුවට ඔයාලා මේ වීඩියෝ එකේ පොඩි හරි අප්ඩේට් එකක් ගන්න පුළුවන් වුණා perfect ඉතින් ඒක පොඩ්ඩක් කොට කරන්න දෙයක් නැහැ මොකද කොහොමද කට්ටිය මේක මට රික්වෙස්ට් කරපු වීඩියෝ එකක් මට මගේ මැසේජ් එකකින් දාලා තිබුණා නම් කෙනෙක් කී ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරනකම් ඉන්න බෑ මට මේ ඩීටේල්ස් ටික දෙන්න කොහොමද කියලා මගේ පර්සනල් මැසේජ් එකක් දාලා එයාට ඕන ඩීටේල්ස් ටික ගත්තා ඉතින් එහෙම දාලා තිබෙන නිසා තමයි ඒක කියනවා මම අද විතරේ ඊළඟ වීඩියෝ එක ගොඩක් ලන්ඩන් කියලා ගත්තේ එහෙම නැත්නම් පෝස්ට් එකක් දෙනවා ඒක දෙයක් තමයි ලයිෆ් ස්ටයිල් එකේ මට මතක තියාගන්න දෙයක් නම් මම අනිවාර්යෙන් වීඩියෝ එක අප්ලෝඩ් කරනවා තමයි ස්පීඩ් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා thank you මගේ වීඩියෝ එක thank you so much love you is long